මේ අපි ඔක්කොම කුවෙට් එකේ ඉන්නේ. කුවෙට් එකේ සේරම ළමයි ඉන්නේ. මේ පේනවද? ඔක්කොම කුවෙට් එකේ ළමයි. මෙතන 300ක් විතර ඉන්නවා. කට්ටිය තව උඩ ඉන්නවා. ඒ කට්ටිය තාම ආවේ නැහැ. අපි මේ වීඩියෝ කරන්නේ අපේ වේදනාව කාට හරි දැනේ කියලා හිතලා. අපි මෙතන හිර වෙලා ඉන්නේ. අපිට යන්න විදිහක් නැහැ. අපි ජෙලිඩ් සෙන්ටර් එකේ රතුකුරුස කියලා මේ එකක් තියෙනවා. ඒකේ ඉන්නේ. ඒක කාටවත් ඒක ප්‍රයිවට් කරන තැන. ඒක ප්‍රයිවට් විතරයි කරන්නේ. කවුරුත් දන්නේ නැහැ ඒ ගැන. ඒ ගැන කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන කවුරුත් දන්නේ නැහැ. කවුරු හරි ක්‍රියාමාර්ගයක් ගන්න. අපේ ලංකාවේ මිනිස්සු බලන් ඉන්න අපි එනකම්. අපි මෙතන දුක් විඳිනවා. අපිට කන්න බොන්න නැහැ. අනින්න කරන්නේ එළියට පහලට යන්න නැහැ. අපි දුක් විඳිනවා. කාට හරි මේ දේ පේනවනම් මේ දේ පේනනම් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ජනාධිපති ඔබතුමාට මේ කරුණාවෙන් අපි මේ හැම දෙනාම එකතු වෙලා කියන්නේ කරුණාවෙන් පියව ගන්න ලංකාවට 3ක් වෙනවා ජනාධිපතිතුමනි මගේ මහත්තයා වකුගඩු රෝගයේ මේ එම්බැසිට කතා කරාට අපිට ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ හැම වෙලාවෙම කියන්නේ එයාලට වේලාවක් නැහැ ඔයාගේ වැඩේ විතරක් නෙවෙයි කියන්නේ කියලා මම ගෙදරින් පැනලා ආවේ මේ මගේ ගෙදර බාබා මාමා මට පඩි දුන්නේ නැහැ ගැහුවා ගොඩක් කරදර කරා ඒ වෙලාවෙත් එම්බැසියෙන් ගත්ත ඒජන්සිය පැත්ත මේ මගේ ප්‍රශ්නේ දැම්මේ 8 කාමරේ මේ සර් කෙනෙකුට එයාගේ නම පූරණ කියලා මම දවස් 7ක් එම්බැසියේ ඉඳලා ඒත් මගේ ප්‍රශ්නේ විසඳුවේ නැහැ මාව පොලිස් පැමිණිල්ලක් දාලා තියෙනවා කියලා තමයි මේ ඩිලිට් සෙන්ටර් එකට දැම්මේ ඊට දවස් 14කට පස්සේ ඇවිල්ලා මාව අරගෙන ගියා CID පොලිසියට ඊට පස්සේ මේ මම හොරකම් කරා කියලා කියනවා. ඉතින් මට ට්‍රැවල් බෑන් කියලා එකක් දාලා තියෙනවලු. මට මේ රටෙන් පිට වෙන්න බෑ කියලා. ඇත්තටම මම වැඩ කරන පඩියෙන් තමයි මගේ ගෙදර මිනිස්සු ජීවත් වුනේ. මේ මම හොරකම් කරලා නැහැ. අපේ එම්බැසියේ බාබා ගිහින් අපි හම්බ වෙනකොට බාබා කියනවා එම්බැසියේ අය නීති ඔයාලා ආහාර වන්න කිසිම වැඩක් කරන්නේ නැහැ කියලා. ඇත්තටම ඒක තමයි ඇත්ත කතාව. අපිට පගාව දෙන්න නැහැ. මේ සල්ලි තියෙනවා නම් ඒගොල්ලෝ යවනවා ටිකට් හදලා අපිට ටිකට් එකක් හදා ගන්නවත් පඩි අපිට දීලා නැහැ ඒ හින්දා අපිට මේ සල්ලි දෙන්න නැහැ ජනාධිපතිතුමා ඔබතුමාට තමයි මේ කියන්නේ අපි අසරණ වෙලා ඉන්නේ මේ වගේ තව අම්මලා 200ක් විතර ඉන්නවා කට්ටිය බයයි එන්න මොකද මේක මෙහෙම කරන එකටත් අපේ ෆෝන් එක සමහර විට ගයි ඒත් ගත්තත් කමක් නැහැ ඒ හින්දා තමයි අපි මේ ඔබතුමාට කියන්නේ විජිත හේරත් ඇමතිතුමනි මම අවුරුදු 15ක් වෙන්න එනකම් මේ රටට විදේශ විනිමය ගෙනල්ලා තියෙනවා මේ එහෙම කරපු අපිට තමයි මෙහෙම කරන්නේ මේ ඇත්තටම ගොඩක් දුකයි අපිව කොහොමාරි මොනවා හරි කරලා ලංකාවට ගන්න කියන එක තමයි කියන්නේ අපි ඉල්ලන්නේ එච්චර අපි හැමෝම එච්චරයි අපිට අපි ලංකාවට කවුරුත් වරකම් කරපු කවුරුත් නැහැ අපිට ගෙවල් වල ගහන බයින් ඉඳ තමයි අපි ඇවිත් ඉන්නේ අපිට කරදර නිසා තමයි අපි ආවේ අපිට මෙතනින් සහනයක් දෙයි කියලා තමයි අපිට මෙතන බලාපොරොත්තු වෙන්නේ ඕන් දැනටත් සිගරට් ලැබිලා අපිව ගන්නවා මෙන්න ෆෝන් එකට දැන් ගයි